උඹ වද නොවී හිටින්. මං උඹට රස්සාවක් හොයලා දෙන්නම්. අහිංසා මූණ කළු කරගෙන කල්පනාවක කිරිලා ඉත්තේ. මල්කාන්ති එහෙම කිව්වේ ඇගේ හිතේ තියෙන කරදර මොහොතකට හරි අමතක කරවන්න හිතලා. හරි හරි දැන් ඵලයන් ගෙදර කෙල්ල අම්මත් බලාගෙන ඉන්නවා ඇති. මල්කාන්ති එහෙම කිව්වේ අහස දිහා බලාගෙන. හරි අක්කා. අහිංසා හැරුණේ අඩිය ඉක්මන් කරලා ඇගේ නිවසට යන්න. ඇය යන්න හැරෙද්දිම ඇයට මල්කාන්ති කතා කරා. ටිකක් ඉන්නින් කෙල්ල. මල්කාන්ති හිම කියලා ඇගේ හෑන්ඩ් බැග් එකට අත දාලා රුපියල් 5000 නෝට්ටු 5ක් අරගෙන ඇයට දෙන ගමන් කතා කරා. මෙන්න මේක තියාගනි. ඇය එහෙම කියද්දී අහිංසායට පෙරලා පිළිතුරු දුන්නා. අක්කේ මට ඕක ගන්න බැහැ. අක්කා මට රස්සාවක් නැතුව මම කොහොමද ඕක අරගෙන අක්කට ආයෙත් දෙන්නේ? අහිංසා එහෙම කියද්දී මල්කාන්ති පැහැදිලිව සැහැල්ලුවෙන් අහිංසා දෙස බලමින් ඇයට පිළිතුරු දුන්නා. අනේ බං මං ඔබට මේ දෙන සල්ලි මං ඔබෙන් හදිස්සි කරලා ඉල්ලන්නේ නැහැනේ බං. උඹට පුළුවන් දවසකට දියන්. හැබැයි ඉතින් උඹට මම මෙහෙම දුන්නට සඳමිනියෝ වෙන උන්ට නම් මම තඹ සතයක් දෙන්නේ නැහැ. මල්කාන්ති එහෙම කියද්දී අහිංසා අහිංසක විදිහට ඈ දෙස බලා නැවත කතා කළා. අනේ ඒත් අක්කේ ඒත් මේත් හුයන්නක් කතා නොකර ගනින්. ඔබ දන්නව නේද මගේ කටවුස්ස ගත්තොත් කොහොමද කියලා නේද? ඒ නිසා දැන් මෙන්න මේ සල්ලි අරගෙන ඵලයන්. මල්කාන්ති එහෙම කිව්වේ අහිංසාගේ වම් අතේ මුදලින් රුපියල් 25000ක් මිටි මොලවන ගමන්. අක්කා මම අක්කට ඉක්මනින් මේ සල්ලි දෙන්නම්. අනේ අක්කේ අක්කට හුඟක් පින් සිද්ධ වෙනවා මේ වෙලාවේ මෙහිම උදව් කරාට. අහිංසා එහෙම කියද්දී මල්කාන්ති ඈ දෙස බලන ගමන් ඇයට පිළිතුරු දුන්නා. අනේ මේ උඹේ පින් මට ඕනි නැහැ. අනික ඔව්ව මම විශ්වාස කරන්නේ නැහැ. මගේ අම්මට වෙච්ච දෙයින් පස්සේ. ඒ නිසා උඹ ඔය පින් පරිස්සමින් උඹේ කොහේ හරි තැනක තියාගනි. මට ඒ වෑන් වැඩක් නැහැ. දැන් අඩි ඉක්මන් කරලා ගෙදර පළ. මල්කාන්ති හිම කිව්වේ ස්ථිරව. ඇය ඇත්තටම පින්පව ගැන විශ්වාසය අතහැරපු තරුණියක්. අහිංසා තව මොහොතක්වත් නොරැඳි අඩිය ඉක්මනින් තම නිවසට යන්න පියවර තිබ්බා. මල්කාන්තිගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 2ක් වගේ ඇති අහිංසගේ නිවසට දුර. ඇගේ නිවස පිහිටා තිබුණේ දොළ පාරක් සමග. ඇගේ නිවසට යන ඕනම කෙනෙක් මේ දොළ පාර පහු කරන්නේ ඒ දණ්ඩ දිගේ ගමන් කරලා. ඇගේ නිවස කබොක් ගල් වලින් තනා තිබුණු නිවසක්. නමුත් නිවසේ ඇතුළ කපරාරු කැල තිබුණේ මැටියෙන්. ඒ නිසා නිවස ඇතුළ හරිම සීතලයි. වහලේ සිවිලි කරලා තිබුණේ උළු කැට වලින්. අක්කර භාගයක් පමණ ඉඩක අහිංසාගේ නිවස ඉදි කර තිබුණා. තනි සුදු තැනිතලා වැලි පොළවක් තිබුණ අහිංසගේ මිදුල හරිම ලස්සන එකක්. එළියේ තියෙන පහන් පැල වටේම හෙන්දිරික්ක මල් පාට පාට කිහිපයකින්ම වවලා තිබුණා. අහිංසා නිවසට එන පාරේ තිබුණු රතු අරලිය මල් කිහිපයක්ද නෙලාගෙන අතට අරගෙන ආවා. ඇය ඒ දණ්ඩෙන් එගොඩ විත්තිම ඇය දෙසට දුවගෙන ආවේ ශනේෂ්. අක්කා මහන්සිද ඔයාට? ශනේෂ් එහෙම ආදී අහිංසා ශනේෂ්ට පිළිතුරු දුන්නේ ඔහු දිහා බලමින්. ඔව් චූටි මම ඔයාගේ ටිපි පැකට් එක ගෙනාවා. අපි යමුකෝ ඇතුළට මම දෙන්නම්. ශනේෂ් මගට ආවේ ඔහුට අහිංසා විසින් රැගෙන පැමිණිය කිව්ව ටිපි පැකට් එක බලන්න බව අහිංසාට තේරුණා. ඇය එහෙම කිව්වේ ඔහුට ඒ නිසාම තමයි. අහිංසා ශනේෂ්ට ටිපි පැකට් එක දෙන ගමන් කතා කරා. චූටි මෙන්න මේක ඔයාට. අහිංසා ඇගේ කටහඬ අලුත් කරේ ඇගේ දෙවනි සොහොයුරිය වෙනුවෙන්. පොඩ්ඩි විහංගා ඕලොක්කි මොකෝ බෙරිහන් දෙන්නේ? බෙරිහන් දුන්නේ මෙන්න මේක දෙන්න. ඔයාටත් එකක් ගෙනාවා. ගන්න. අහිංසා විහංගාහටත් ටිපි පැකට් එකක් දුන්නා. ඇය නැවත ඇගේ කටහඬ අලුත් කරා. පොඩ්ඩි
වතුර ටිකක් ලිපට තියන්න පුළුවන්ද? මට හුඟක් මහන්සි. තේ ටිකක් බොන්න ඕනේ. අහිංසා හැම කියද්දී විහංගා හැදිස බැලුවේ තරමක් අලසව. ඒ එක්කම අහිංසා නැවත ඇදිස සැහැල්ලුවෙන් මද සිනහාවක් පාමින් කතා කරා. අනේ ළමයෝ වතුර තියන්න මං හදාගන්නම්. පිස්සි. අහිංසා හැම කියන ගමන් ගියේ නිවසේ ඇතුලේ කුස්සියට කිට්ටුව තියෙන කාමරයකට. ඒ කාමරේ හිටියේ කුසුමානන්දනී, අහිංසාගේ ආදරණීය මව. ඇය ඇඳට වෙලා ඇඳ ළඟ තියෙන ජනේලෙන් අහස දෙස බලාගෙන ඉන්නවා. අහිංසා දැක්කා. ඇගේ ඇස්වල කඳුළු දැක්ක නිසාම අහිංසායට කතා කරා. අම්මා, මොකෝ මේ ඇස්වල කඳුළු? අම්මා, ඔයා දන්නවනේ මම අම්මා ඔහොම ඇස්වල කඳුළු පුරවගෙන ඉන්නවට කැමති නැහැ කියලා. නැහැ දෝ, මං ඇඬුවේ නෑ. නිකම්ම කඳුළු ආවා. ඒක වැඩක් නෑ. ගිය ඉන්ටර්විව් එක මොකද උනේ? රස්සාව ලැබුණද පුතේ? කුසුමා හැම හද්දී අහිංසා ඇතුලින් අසරණව වචන ගලපන්න උත්සාහ කරනවා. අහිංසා ඇත්තටම ඇගේ මවට පියාට බොරු කියන්නේ නැහැ. ඇය කල්පනා කරමින් නිද්දිම නැවත වතාවක් කුසුමා ඒ ප්‍රශ්නීම ඇකින් ඇහුවා. මොකක් උනේ ඉන්ටර්විව් එකට පුතේ? කියන්කො ලොකු ළමයෝ. අම්මා, ඒ රස්සාව හරියන්නේ නැහැ අම්මා. අහිංසාගේ දුර්වල හඬ තවත් දුර්වල කරමින් ඇය කුසුමාට එහෙම කිව්වා. කුසුමා අහිංසා දෙස බලමින් නැවත කතා කරා. හිත කරදර නොකර ඉඳින්ම දුව. තව එකක් හම්බ වෙයි කෙලියේ. කුසුමා එහෙම කිව්වත් අහිංසාගේ හිත කරදරෙන් පිරීලා තිබුණා. ආර්ථික අපහසුකම් වැඩි වුණොත් අම්මට බෙහෙත් කරන්න බැරි වෙයි කියන බය ඇයට දැනුණා. ඇත්තටම අහිංසා වෙනුවෙන් මොන වගේ රස්සාවක් මල්කාන්ති හොයලා දෙයිද? ඒ හැමදේම දැනගන්න නම් ඔයාලට මේ කතාව ටිකටම අහන්න වෙනවා. මේ නොවල්ස් AR. අමතක නොකර ඔයා අපේ නාලිකාවට අලුතෙන් එක්වන කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව ටිකටම අහන්න කැමති නම් ඒ විතරක් නෙමෙයි, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්න ඉක්මනින්ම.